උසගන්න බෑ ඇස් දෙක අරගන්න බෑ. ඒ කියන්නේ මං සෑහෙන්න වැඩ කරා කියලා. එහෙම ගන්නෑ. රැවුල් වැවුවා කියලා විශේෂයෙන් තියරි මතක හිටින්නේ කොණ්ඩේ වැවුවා රැව. දැන් සමහර ළමයි හිතන රැට නිින්ද යනවා නෑ නෑ. එහෙම නිින්ද යනවාද ලෙඩක්. එහෙම නිින්ද යනවනේ ලෙඩේ. මේ ටිකේ පාඩම් කරනවනේ මොනවා නැතත් මේ පන්තියේ අඩුවෙන්ම වැඩ කරන එකත් මේ ටිකේ වැඩ. එතකොට වැඩ කරන්නේ නැති එක කියලා කියන්නේ මේ වැඩ කරන්නේ නැති එකේ. හරිද? ඒක උට යහපතක් නැහැ. මොනවම හරි වැඩක් ළමයෙක් කරනවා මේ ටික. මාර අනිත් දෙක ඉවරද? දැන් සිලබස් ඉවරද? කෙමිස්ට්‍රි ඉවරද? ඉවරයි. හොඳයි. ෆිසික්ස් ඉවරද දැන්? දැන් පේපර්ස් එහෙම කරුණාද? මොකද තත්ත්වය කෙරෙනවද? කෙරෙමින් තියනවද? යනවද වැඩ? එහෙම තමයි වෙන්න ඕන. එහෙම තමයි වෙන්න ඕන. ගිය අවුරුද්දල එහෙම නෙමෙයි උනේ. මෙහෙම තමයි වෙන්න ඕන. ඒක ඉතා හොඳයි. දැන් ලබන අවුරුද්ද ඊට වඩා හොඳ ක්‍රමයකට වෙමින් තියෙනවා. දැන් කට්ටිය ස්පීඩ් අප් වෙනවා. එහෙනම් ලබන අවුරුද්දේ අර හරි වේගෙන් මෙයයි. සමහර පාඩම් සමහර ළමයිට සිහිනයක් වගේ. උනාද දන්නේ නැහැ. හරි දැක්ක නොදැක්ක ඉවරයි. ඒත් කමන්නේ වැඩේ ඉවර කරගන්න මේ මාසේ තියෙනවනේ තමන්ට නේද? තමන් තනියම කරගන්න පුළුවන් අධ්‍යයන කටයුතු ටික කරගත්ත හැකිනේ. දැන් මම අර කිව්ව කාරණේ තේරෙන්නේ නැද්ද? දැන් දවසක වැඩ සෑහෙන කරෙන්නේ නැද්ද? ඒකයි කියන්නේ. මහරෑ ජවුට හැම බලන්නේ. මම දැන් ආය කියන්නේ ඔක මේ ඔය ગેස්ට්‍රයිටිස් වෙයි ඔළුව වැරදෙයි මේ මිග්‍රේන් වගේ මගුලුයි හදාගන්න එපා. පාඩුවේ වැඩ ටික කරන්න දවල් ඈ. රෑ නිදාගන්න නැති. මේ ලෝකේ මාරු කරන්න එපා. නිකන් විකාර නටන්න එපා. රෑට මේ 12 එක වෙනකම් වැඩ කරන්න මේ ඇහැරලා ඉන්න පුළුවන් ළමයි. එතනින් එහාට එපා ඉතින්. එතනින් එහාට වැඩ කරා කියලා. ඔයාලා මෙහෙම හිතන්න එපා. මේ ශරීරයට දැඩිව පීඩා දෙන එකකින් ඒක යෝගයක් නේ පුතා. ඒකෙන් මොකුත් වෙන්නේ නැහැ. ඔයාලා හිතන්න එපා මෙහෙම මේ මම ගුඩ මෙහෙම කර. එහෙම නෙමෙයි. මම කරපු ටික හරියට කළා කියන එකයි වෙන්න ඕන. මම කළා වැඩ. ඒ කරපු වෙලාවේ මම හරියට කළා. අර අපි අර හැංගීමක් එනවා අපිට නිකන් මාර මහන්සියක් වෙලා දැන් මම ඔලුව උසගන්න බෑ ඇස් දෙක අරගන්න බෑ. ඒ කියන්නේ මම සෑහෙන්න වැඩ කරා කියලා. එහෙම ගන්නෑ. මේ ටිකේ උපරිම වැඩ කරන ළමයා වුණත් නිරෝගීව ඉන්න ඕන. උපරිම වැඩ කරන ළමයා වුණත් දවල්ට හොඳට ඇහැකන අරගෙන මේ වැඩ කාලා බීලා මිනිස්සු දෙක කතා බහ කරලා එහෙම ඉන්න ඕන. රැවුල් වැවුවා කියලා විශේෂයෙන් තියරි මතක හිටින්නේ නැහැ. කොණ්ඩේ වැවුවා රැව. තියෙන රැවුල තියාගන්න එක වෙනම එකක්. ඒක විශේෂ කරලා මේ එකක් නෑ. හරි කොණ්ඩේ දැන් ඔයාලගේ මේ සමහර පන්තිවල ඉන්න අනිත් යාළුවෝ එහෙම ඇති. මේ අර ඒ වැඩි වගේ මට්ටමක් වෙන්න අර ඔලු මේ වද බවාගෙන මේකන කොණ්ඩේ පීරන්නේ. එකෙන් ඌ ලෝකෙට පෙන්නනවා මේ මාර වැඩ ගොඩක් මේ ටිකේ. මාර වැඩ ගොඩක් මේ ටිකේ තියෙන්නේ. කොණ්ඩේ කපන්න දෙන්නේ මේ. තන්නේ කරම රඟපානේ උ. තන්නේ කරම රඟපානේ උ. හොඳට කොණ්ඩේ රැවුල කපලා පිළිවෙලට ඉන්න. නිදා ගන්න හරියට. උදේ හැරෙන ළමයි හැරෙන්න 12ට විතර එකට කමන්නේ. දිගට වැඩ කරන්න. ඔය ඉන්න ගමන් ඉන්න මේකනේ ඔය රැට හෝ පාන්දරට වැඩ කරන එකේ වාසිය මොකුත් ලෝකේ පේන්නේ නැනේ මොකුත් දෙයක්. ඒතර ඔළුව එහාට මෙහාට දුවන්නේ. දවාලට මේ දන්නේ උන්ගේ වාහන යනවා පේනවා. ඔතරනේ කේසක තියෙන්නේ. ඔතරනේ වැඩේ තියෙන අර මනෝපාර දුවනවා. අරගේම නෑ දන්නව එලි පහලට බහින්න බෑ. එළියට බහින්න බෑ. මගේ අම්මෝ බහින්නේ. එළිය ඒකේ ලොකු ස්වභාවික ආවරණයක් හම්බ වෙනවා. ඒ හින්දා ගොඩාක් ළමයි ගොඩාක් පාඩම් කරන වැඩ රැට දාගන්න. දැන් සමහර ළමයි හිතන රැට නිින්ද යනවා නෑ නෑ. එහෙම නිින්ද යනවාද ලෙඩක්. එහෙම නිින්ද යනවනේ ලෙඩේ. මේ මාසයක් තියෙද විභාගෙට නේද? හරින රෑ නිදා ගන්න ගිහින් නින්ද යන්නේ නැති වෙන්න ඕන. විභාගේ මතක් වෙන ගන්න. දැන් ඌට විභාගේ මතක් වෙනකොට නින්ද යනවා. පිස්සෙක් කෙනද? ඌට මොනවාරි මොලේ අමාරුන්නේ තියෙන්නේ. ඒ ඇරෙන්න රෑට වැඩ කරනකොට
පාඩම් කරන දේවල් මතක හිටින ප්‍රමාණය වැඩි. රැයට මං කියන්නේ පාන්දරේ දෙකෙන් ඕන එකක්. අර කළුවර වැටෙන වෙලාව. දවල් කාලේ හිත හිමේ දුවනවනේ. එතකොට ඒකට හොඳම දේ තමයි ඔය ගණන් හදන ඒවා, රසායනික ගණනය, ෆිසික්ස් දාගෙන ගණන් හදන්න පුළුවන්. අන්න ඒ වගේ ලයින් එකක්. තේරෙනවද? රැයට ඔය ඉනෝගනික් එකම පාඩම් කරන්න මරු ටයිම් එක. බයොලොජි වල පාර්ට්ස් වගේ දැන් මොකද මේ බයොලොජි වල පොඩි හැපනින් ගතියක් තියෙනවනේ. මේක දැන් අර තමන්ගේ එක්කනේ දුවන්නේ, අපිට සමාන්තරයිනේ අපේ දේවල්. ඒතර යන්නේ වගේ සීන් එකක් එහෙම හදාගන්න. එහෙම හදලා සමෝමය බෙදාගෙන කරන්න මේක එහෙම ලොකු බරක් විදිහට ගන්න එපා. පොඩි ටෙන්ෂන් එකක් ඇති. ලොකු එකක් නෙමෙයි. ලොකු ටෙන්ෂන් එන්නේ හේතු දෙකකට. ගොඩ බලාපොරොත්තු ඇති. ඒ බලාපොරොත්තු කන්ද අස් කරන්න. තේරුණාද? බලාපොරොත්තු කන්දේ ගොඩ දේවල් එක වචනයකට දෙකට ගන්න. මොකද්ද? මම කවදා හරි හොඳ පෝසතෙක් වෙනවා. දර බලාපොරොත්තු කන්දෙම දේවල් එකකට අහුරලා තියෙන්නේ. ඒතර දැන් ඔයාලා මම මෙහෙම ගන්න ඕන, මම වාහනයක් ගන්න ඕන, Apple phone ඔය ඔක්කොම දාන්න එපා. අර වචන දෙක ඇතුලේ ඔය කියන ඔය ඕන ලටාපටා හැම එකම අන්තර්ගතයි. ඒතර අනිත් එකේ කාලරාමුවකුත් නැහැනේ. අය කාලයත් ඔයාලා අයින් කරන්න හිතෙන් දැන්. මම 20 දී මෙහෙම වෙනවා. 25 දී ලංකාවේ 7 වෙනියට වගේ එනවා කෝටිපතියාගේ ලිස්ට් එකේ. 30 දී මම 30 ඉඳන් ඒක පවත්නවා දිගට. අයින් කරන්න. මම පළවෙනි වාහනය ගන්න 30 දී. එහෙම හිතන්න එපා. එහෙම ගන්න බෑ. ඔයාලා හිතුවට එහෙම ගන්න බෑ. ඒක සමහර 29 හම්බ වෙනවා වෙන්නත් පුළුවන්. 31 වෙන්නත් පුළුවන්. එහෙම දෙන්න එපා දෙයක්. මෙහෙම හිතා ගන්න. මම යම් විදිහකට අවුරුදු 40 ලබද්දි මගේ ජීවිතයේ අසවල් දේ නෑ, මේ දේ නෑ කියලා જાතියක් නැති ආර්ථිකයක් මම හදා ගන්නවා. අන්න නියම ටාගට් එකක්. ඇත්තටම ඔයාලා ගෙවපු කාලේ වගේ තව කාලයක් නේ 40 කියේ. බොරුද මං කියන්නේ? ඔයාලා ගෙවපු කාලෙන් භාගයක් වලට මතක නෑ. බලන්න බොරුද කියන්නේ? ඔයාලට අවුරුදු 10 වෙනකම් මෙලෝ රෙද්දක් මතක නේද? ඔය තැන් වල වැටිච්චයි, සර්පියෝ ගහන්න ආපේ වයි, බැලුම් පුපුරෝපේ වයි, ඔන්න ඔය වගේ ටිකක් නේ මතක. ඒ කියන්නේ මහා මේ වැදගත් දේවල් කියලා જાතියක් නෑ. බල්ලෝ පන්නන්න ආපේ වයි, කුකුල්ලෝ කොටන්න ගියේ ඔන්න ඔය තමයි මතක. ජීවිතය අමතක නො සිදුවෙන එක ඔන්න ඔය තමයි කියන්නේ. එතකොට අවුරුදු 10න් එහා අවුරුදු 10 ඵලදායීව ගෙවුණු අවුරුදු 5ක් විතර බොරුද බලන්න. ඕ ලෙවල් වලින් ඉඳන් මේ දක්වා. ඒ වගේ තව 4 ගුණයක් තව අවුරුදු 20ක් කියන්නේ. සෑහෙන දෙයක් කළ හැකියි.